හෙල්ලෝ වැසිනදස් සාධන් අතර පිළිගන්නවා කේසිටෙක් ඇකඩම YouTube චැනල කියන තවත් අලුත් වීඩියෝයකට. ඉතින් අදගෙන තියෙන්නේ වෙනද වගේම අලුත්ම වීඩියෝ. ඉතින් අදගෙන තියෙන වීඩියෝ තමයි ඉතින් thumbnail එකේ දැක්කා වගේම YouTube එකෙන් අපිට තියෙන ලොකුම ගැටලු කීපයකට තමයි දැන් මම උත්තර ගෙනත් තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද අපිට YouTube එකෙන් එන හරි තියල්ලුනේ මං කලින් කිව්වා වගේම අදගෙන තියෙන වීඩියෝ එකේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගෙනත් තියෙන්නේ. මොකද YouTube කරගෙන යන කෙනෙක්ට වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් අද මං ගෙනත් තියෙන වීඩියෝ කලින් කිව්වා වගේම YouTube එකෙන් අපිට එන ගැටලු කීපයක්. ඉතින් මේ ගැටලු එක්කෙනාට ඒකාකාරී වෙන්න පුළුවන්. ඉතින් මං කතා කරන්නේ ඉතින් මේ වගේ YouTube channel එකක් කරගෙන යන කෙනෙක්ට සාමාන්‍ය YouTube channel එකක් කරගෙන යන ඒ කියන්නේ මම අද කතා කරන්නේ ඉතින් ලොකුම මාතෘකාව වැදගත් වෙන්නේ subscribeලා 50000ට අඩු ඒ වගේම 50000ට අඩු වගේ කට්ටිය තමයි ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් වැඩි අය බලනවා කමක් නැහැ. ඉතින් ටිකක් බලලා යනවා. ඔයාලටත් මේ ගැටලුව එනවා වෙන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන පළවෙනි ගැටලුව තමයි ඉතින් YouTube එකේ අපි වීඩියෝක් දාපුවම අපි වීඩියෝ එකක් හදනවා පැය ගාණක් කොට්ටු වෙලා වීඩියෝ එකක් ලස්සනට අපි කස්ටමයිස් කරලා වීඩියෝ එකක් හදනවා. ඉතින් වීඩියෝ හදලා දවසක් ෂෙඩියුල් කරගෙන වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඉතින් වීඩියෝ එක අප්ලෝඩ් කරලා දාපු දවසේ වීඩියෝ views වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් දිගට views වෙන්න පුළුවන්. ඒ views ආවට පස්සේ එකපාරම කඩා වැටෙනවා වගේ views down වෙලා යනවා. ඉතින් ඒ වගේම short channel එක වගේ නම් මේක සාමාන්‍යයෙන් විතර දෙවල වෙන වැඩක්. ඒ කියන්නේ short වලට එකපාර views ගලාගෙන එනවා. එකපාර උඩට ගිහිල්ලා නතර වෙනවා. ඉතින් නතර වුණාට පස්සේ ආයි views එන්නෙම නැතිලා. ඉතින් long content වල මේක ගොඩක් වෙනස්. ඉතින් long content වල කියන්නේ අපි දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ දාපු දවස් දෙකේ වීඩියෝ නැති views නැති වෙන්න පුළුවන්. සතියක් බලද්දී views නැති වෙන්න පුළුවන්. හැබැයි කොහෙලම හරි මේ long වීඩියෝ වල views එනවා. views එද්දී එක views මුලින්ම views 10ක් 15ක් ඇවිල්ලා ඊට views ඉන්දෙන්න තමයි ඉතින් මේකේ වැඩි වෙන්නේ. ඉතින් ඔයාලා මේක දිගටම කරගෙන යනවා නම් මොකද ඔයාලා වීඩියෝ දාන එක නතර කරොත් අනිවාර්යයෙන්ම channel එක ගොඩ යන්නේ නැහැ. ඒක YouTube එකෙන් හිතනවා මේ channel එක අතහැරපු channel එකක්. ඉතින් ඒකින්ද YouTube එකෙන් වීඩියෝ පුෂ් කරලා දෙන්නෙත් නැහැ. මොකද වැඩක් නැති හින්දා. ඉතින් ඔයාලට මම ලොකු උදාහරණයක් දෙන්නම්. ඒ වගේම ලොකු උදාහරණ ඉතරයට තියෙනවා. ඉතින් වීඩියෝ ස්කිප් කරන්න එපා. දිගට බලාගෙන යන්න ඉතින්. මගේ channel එක මම එක channel එකක් තියෙනවා. මම ඒක උදාහරණයක් අරගෙන ඔයාලට වීඩියෝ දිගට මේ වීඩියෝ කන්ටිනියු කරගෙන යනවා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මගේ channel එකේ views ඔක්කොම කියන දේ 4 ලක්ෂ ගන්න. ඉතින් ඔයාලට මෙතන බැලුමට බලනකොට මුලින් views උඩට ඇවිල්ලා තියෙනවා. views ඒ කියන්නේ එන්න වැඩි වෙලා තමයි ඉතින් views තියෙන්නේ. ඊට පස්සේ ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි වීඩියෝ ෂෙඩියුල් එකක් අනුව වීඩියෝ දාගෙන එනවා. එක දිගට මං කරපු වැරද්දක් තමයි ඉතින් මම එක දිගට වීඩියෝ දාගෙන ආවා. වීඩියෝ දාගෙන ඇවිල්ලා එක දිගට ඊට පස්සේ මං වීඩියෝ දාන එක දවස් 2ක් ඇල්ලලා 3ක් ඇල්ලලා ඒ විදිහට වීඩියෝ දාලා බලුවා මගේ කොහොමද views එද්දි කියලා. ඉතින් මම ඒක කරපු ගමන් අර මොකද ඒක කරපින්න මගේ views පාර බලා ගන්නවා මෙතනින් views down ගිහිලා තියෙනවා. ඒ කියන්නේ දවසට එන views 4000 වගේ වෙලා තියෙනවා. ඉතින් ඔයාලා කොහෙලාගත් ඒ වගේ වැරද්දක් කරන්න යන්න එපා. මොකද ඔයාලට ඒතකොට ඔයාලගේ channel එකේ grow මට්ටම එයාගේම views count එකේම ගොඩක් අඩු මට්ටමකට යනවා. හරිද? අපි කතා කරොත් දැන් මේ වැඩේ මේක අපි කොහොමද ගොඩ දාගන්නේ? ඒ කියන්නේ views අඩුවෙන් එන අයට views නැති අයට කොහොමද මේ views එන එක අපි වැඩි කරගන්නේ කියලා අපි හරියටම දැන් කතා කරමු. ඉතින් ඔයාලා මුලින්ම පටන් ගන්න ඕනේ YouTube එකේ thumbnail එක. සමහරවිට YouTube එකේ නිකම්ම වීඩියෝ අප්ලෝඩ් කරාම සජෙස්ට් වෙන වීඩියෝ එකකින් YouTube thumbnail එක දානවා. ඉතින් YouTube එකේ එහෙම දාපුවම කිසි quality එකක් නැති thumbnail එකක් දාපුවම සාමාන්‍යයෙන් කෙනෙක් ඔයාලගේ වීඩියෝ එක ටච් කරන ප්‍රවණතාවය අඩුයි. ඉතින් ඔයාලා මේක හිතන්න ඕනේ ඔයා YouTube එක ඇතුළට ගිහලා වීඩියෝ එක නරඹන කෙනෙක් කියලා තමයි ඉතින් ඔයාලගේ වීඩියෝ එක ඔයාලා ඒක දැන් බලා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි තමයි YouTube content නෙමෙයි අපි creator නෙමෙයි අපි YouTube වීඩියෝ එකක් ඇතුළට ඇවිල්ලා බලන කෙනෙක් YouTube එක ඇතුළට ඇවිල්ලා බලන කෙනෙක් හැටියට ගිහින් ඔයාලා වීඩියෝ එක බලන්න ඔයාලා දාලා තියෙන thumbnail එක ගන්නවා ඔයාලට සජෙෂන් විදිහට ඔයා වීඩියෝ එක බලනවාද කියලා. ඉතින් මේ විදිහට ඔයාලා ඉතින් දැන් ගොඩක් AI features එකක් තියෙනවා. ඉතින්
වාට මේ භාවිතා කරලා වාගේ තම්මෙල් එක ලස්සන කරගන්න පොල්ටි ගඩි කරගන්න ඔය ගොඩක් දේවල් කරනවා ඉතින් ඒ විදිහට මුලින්ම ඔයාලා YouTube thumbnail එකෙන් පටන් ගන්න මොකද අපි YouTube එකේ උඩ පල්ලෙහා යද්දී මුලින්ම අපිට මුලින්ම පේන්නේ YouTube thumbnail ඒක ඇහැට ගැටෙන thumbnail එකක් දැම්මොත් අනිවාර්යෙන් වීඩියෝ එක ක්ලික් කිරීමේ සම්භාවිතාව වැඩි ඒ වගේම තමයි වීඩියෝ එකේ ටයිටල් එක දන්නවා ඉතින් ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරලා වීඩියෝ එකේ ටයිටල් එකක් දැම්ම හැකි ඉතින් සමහර ඔය වීඩියෝ එකේ ටයිටල් එකක් දාන කිසිම තේරුමක් නැති ටයිටල් එකක් ඉතින් ඔයා ඒ ටයිටල් එක දාන්න ඕන හාස්‍ය ජනය උපදින විදිහට ටයිටල් එකක් දාන්න ඕන එතකොට ඔයාගේ වීඩියෝ එක ඉතින් ටයිටල් එක කියලා වීඩියෝ එක බලනවා ඒ විදිහට හාස්‍ය ජනය උපදින විදිහට ඔයාගේ වීඩියෝ එක අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න ටයිටල් එකක් දාන්න ඒ වගේම ඊට පස්සේ කතා කරන්නේ හැෂ්ටැග් ඔයාලා දැකලා ඇති ෂෝට් වලට නම් හැෂ්ටැග් එක ටයිටල් එක විදිහට දැම්මම ඒකට සාමාන්‍ය රීච් එක views ගන්න පුළුවන් ඒ වගේම දැන් මම වැඩිපුර කතා කරන්නේ ලොං කන්ටෙන්ට් ගැන ඉතින් ෂෝට් වලට වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න ඉතින් ලොන් කන්ටෙන්ට් ගත්තාම ලොන් කන්ටෙන්ට් වල අපිට ඩිස්ක්‍රිප්ෂන් එකට හැෂ්ටැග් දැම්ම හැකියි ඉතින් ඔයා වැඩිපුර හැෂ්ටැග් දාන්න යන්න එපා මොකද සමහර විට වීඩියෝ එකට හානියක් වෙන්න පුළුවන් ඉතින් ඔයා වීඩියෝ එකට ගැන වැඩිම ඕනි වෙන හැෂ්ටැග් 5 3ක් 4 ගානක් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ටයිප් කරන්න. ඉතින් ඒ වගේ වැඩක් කරොත් ඔයාගේ වීඩියෝ රීච් කරගැනීමේ හැකියාව තියෙනවා views වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඊට පස්සේ කීවර්ඩ් ඔයාලා දැක්කම ඇති වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට මම මේක හරියටම කලින් මගේ වීඩියෝ එකක් කියලා තියෙනවා. ඉතින් මම ඒ වීඩියෝ එකකින් බලන්නේ මේ හරියටම වීඩියෝ එකක් කොහොමද අප්ලෝඩ් කරන්නේ කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ විදිහට වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඔයාගේ views වැඩි කරගන්න පුළුවන්. ඉතින් හැෂ්ටැග් කීවර්ඩ් දාද්දී අනිවාර්යයෙන්ම වීඩියෝ එක ගැන කට්ටිය සර්ච් කරලා බලන කීවර්ඩ් ටික අනිවාර්යයෙන්ම වීඩියෝ එකට දාන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක එහෙම ඔයාලා වීඩියෝ එක පබ්ලික් කරා නම් අනිවාර්යයෙන්ම ඔයාලට views එහෙම තියෙනවා. ගොඩක් දුරට views එනවා. ඉතින් අපි ඒ වගේම වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම මුල් තප්පර 30 අනිවාර්යයෙන්ම මුල් තප්පර 30 වැදගත් වෙනවා. මොකද වීඩියෝ කෙනෙක් අනිවාර්යයෙන්ම YouTube එකේ වීඩියෝ කෙනෙක් වීඩියෝ ඒවගේම තව මේ අපිට ගොඩක් දෙනෙක් කරන්න ඇති වැඩක් තමයි ඉතින් කරන්නේ සමහර ගොඩක් ලේසියට වීඩියෝ එකේ ක්වොලිටි එක අඩු කරලා වීඩියෝ එක අප්ලෝඩ් කරනවා ඉතින් ඒ දෙක කරන්න එපා ඔයාගේ වීඩියෝ එකේ ගුණාත්මකව වැඩි වෙන තරමට කට්ටිය ඔයාලගේ වීඩියෝත් එක්ක එකතු වෙන ප්‍රවණතාවය වැඩි. ඒකින්ද ඔයාලා වීඩියෝ එක අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරද්දී වීඩියෝ එක ටිකක් ක්වොලිටි මට්ටමේ වීඩියෝ එකක් විදිහට අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරන්න. එතකොට ඔයාලගේ ප්‍රේක්ෂකයන්ට වැඩිපුර ඔයාගේ වීඩියෝ ක්වොලිටි නැත්නම් අනිවාර්යෙන් කවුරුත් ඔයාගේ වීඩියෝ එක බලන්නේ නැහැ මොකද වීඩියෝ එකේ ඇත්තට පැහැදිලිතාවයක් නැත්නම් එහෙමත් කෙනෙක් තමයි ඔයාගේ වීඩියෝ එක බලන්නේ අනිවාර්යෙන්ම වීඩියෝ එකේ ක්වොලිටි එක ගැන ඔයාලා අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ හරි යාළුවනේ මම අද ගෙනාවා ඉතින් කොහොමද අපිට මොකද මේ YouTube එකෙන් තියෙන ප්‍රශ්න මොනවද කියලා ඉතින් ඒවට විසඳුම් තමයි මගේ මේ වීඩියෝ එක ගෙනත් තියෙන ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා වෙන subscribe button ටච් කරලා bell එක නැත්නම් අනිවාර්යෙන් ඕල් ටික එකක් දාන්න මොකද මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඒ වගේම මගේ වීඩියෝ like එකක් දෙන්න නැත්නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න ඒ වගේම වීඩියෝ එක ගැන අදහස් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න ඉතින් මේ වගේ දිගටම වීඩියෝ බලන්න KC Tech Academy channel එක දිගටම ඉදලා ඉන්න